අයිබෝන් කියලා පිළිගන්න වෙන්දෝගේ මන්දත්ව ලොක්කොම ටිච් විත් ලාරා YouTube channel එකට මම ඔයාලට දාරන් එන්නේ කොරියන් භාෂාව ඉගෙන ගන්න ඔයාලට ගොඩාක් වැදගත් වෙන app review එකක්. මම ඔයාලට කලිනුත් කොරියන් භාෂාව ඉගෙන ගන්නවා නම් ඔයාලට වැදගත් වෙන app එකක් ගැන review එකක් කරලා තියෙනවා. ඔයාලට මේ උඩින් වැටෙන card එකකින් ගිහිල්ලා ඒ වීඩියෝ එක කැමති නම් බලන්න පුළුවන්. ඒ app එකක් ගන්න ඕන නම් මේ app එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙයි. එහෙනම් අපි වැඩි කතා බහක් නැතුව යන් අපේ වීඩියෝ එකට. මතක ඇතුව ටිච් විත් ලාරා YouTube channel එක subscribe කරලා notification all දාලා තියාගන්න. මම යනවා මුලින්ම මගේ Play Store එකට ගිහිල්ලා මම මෙතන search කර ගන්නවා EPS කියලා. search කරගත්තට පස්සේ අපිට මේ වගේ search result එකක් ආව බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ search result එකේ අපිට මෙතනින් බලා ගන්න පුළුවන් කොරියන් EPS topic book කියලා. මම මේ app එක උඩ මේ විදිහට ටච් කරලා මේ app එක මෙතනින් install කරගන්නවා. අපිට බලා ගන්න පුළුවන් දැන් අපි download කරපු app එක මේ විදිහට download වෙලා තිනවා. අපි දැන් මේ app එක open කරගමු. මම මේ app එක open කරාට පස්සේ අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් මේ අහන්නේ මේ app එකේ notification අපිට දෙන්නද කියලා. ඔයාලට කැමති නම් මේක allow කරගන්න පුළුවන්, නැත්නම් not allow කරගන්න පුළුවන්. මම මේක allow කරගන්නවා. ඊට පස්සේ අපිට මේවා කීපයක් බලා ගන්න පුළුවන්. course book කියලා, online exam, word meaning, grammar, self study book, book meaning, book test කියලා මේ හැම එකකින්ම අපිට ගොඩක් දැනුම එකතු කරගන්න පුළුවන්. මම ඔයාලට මේක එකින් එක කියලා දෙන්න යන්නේ නැහැ. මම ඔයාලට මේක සාමාන්‍යයෙන් පෙන්නන්න. මේ කොරියන් grammar කියන එක මේ විදිහට open කරගත්තට පස්සේ අපිට කොරියන් වල තියෙන සියලුම grammar මේ විදිහට එක විදිහකට බලා ගන්න පුළුවන්. එක sheet එකකට මේ book test කියන එක මේ විදිහට open කරගත්තට පස්සේ මේක එකින් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. 6 ඉඳලා 15ට, 16 ඉඳලා 25ට, 26 ඉඳලා 30ට ඒ විදිහට පාඩම් ටික අපිට වෙන් කරලා දීලා තියෙනවා. ඒ ටිකට අදාළ ප්‍රශ්න තමයි අපිට මේ විදිහට තියෙන්නේ. ඔයාලට මේ ප්‍රශ්න වලට එකින් එකට මේ විදිහට ටික් එක දාලා මේ ප්‍රශ්නේ හරිද වැරදිද කියලා බලා ගන්න පුළුවන්. proof ප්‍රශ්න විතරක් නෙමෙයි මේ විදිහට කියවන ප්‍රශ්නත් මේකේ තියෙනවා. ඊළඟට මේ book meaning කියන එකේ පාඩම් ටිකට අදාළ වෙන වෙන වචන දීලා තියෙනවා. මම දැන් මේකේ 17 වෙනි පාඩමට ගත්තොත් ඒ පාඩමට අදාළ වචන ටික තමයි මේ විදිහට තියෙන්නේ. මේ විදිහට පාඩම් ඔක්කොම ටිකට අදාළ වචන ඔක්කොම ටික තියෙනවා. ඊළඟ මේ self study book කියන මේ විදිහට ගත්තොත් මේකේ තියෙනවා අපේ self study book ටික ඔක්කොම. මේක තියෙනවා ඉංග්‍රීසි එක තියෙනවා, ශ්‍රී ලංකා එක තියෙනවා, බංග්ලාදේශ එක තියෙනවා, වියට්නාම් එක තියෙනවා. ඒ වගේ හැම එකක්ම මේකේ තියෙනවා. මම දැන් මේ ශ්‍රී ලංකා කියන එක ක්ලික් කරාම මෙතනින් අපිට මේක download කරගන්න පුළුවන්. මම මේක මෙතනින් yes දීලා download කරගන්නවා. මම ඔයිට කලින් කරපු app review එකේ තිබ්බේ මේකේ සිංහල පොත් විතරයි. මේ ඒ වුණාට මේකේ මීට වඩා දේවල් ගොඩක් තියෙනවා. ඔයාලට මෙතන කැමති පොතක් download කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ course book කියන එකට ගියාට පස්සේ ඒකෙත් මේ විදිහට පාඩම් හැටම වෙන වෙනම බලා ගන්න පුළුවන්. මේ වගේත් ඔයාලට ඕන නම් මෙතනින් මේ විදිහට sound එක download කරගන්න පුළුවන්. දැන් මම sound එක download කරගෙන තියෙන්නේ. අපිට පුළුවන් මේ විදිහට ගිහිල්ලා ඒ track එකට අදාළ පාඩමේ ඒ ටික මේ විදිහට play කරගන්න. ඊළඟ මේ online exam කියන එකට ගිහිල්ලා අපිට පුළුවන් මේ online exam කියන එක තුලින් අපිට පුළුවන් මේ විදිහට ගිහිල්ලා online exam කරලා ඒ විදිහ එවෙලෙම අපිට අපේ result එක බලා ගන්න. මේකේ තියෙනවා reading එක තියෙනවා, listening එක තියෙනවා. මේ හැම දෙයක්ම මේකේ තියෙනවා. මේ app එකේ මේ සියලු දේවල් අන්තර්ගත වෙලා තියෙනවා. මම ඔයිට කලින් app review එකේ තිබ්බේ අපේ ස්ටඩි කරන එකේ පාඩම් හැට සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් විතරයි. මේකේ අපිට online exam වචන වෙනම තියෙනවා, grammar ටික තියෙනවා. අපිට මේකෙන් ලේසියෙන් අපේ ඉගෙන ගන්න කටයුතු කරගන්න ගොඩාක් වැදගත් වෙනවා. මම ඔයාලට අද කියලා දුන්න දේ ඔයාලට හොඳට තේරෙන්නේ නැති කියලා හිතනවා. එහෙනම් අදට මම මගේ වීඩියෝ එක නවත්තනවා. මතක ඇතුව ටිච් විත් ලාරා YouTube channel එක subscribe කරලා notification all දාලා තියාගන්න. ඉස්සරහටත් මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. Thank you.